හරිද? 20 දේශපාලනය හැදෑරීම යන්නට. දේශපාලනය හැදෑරීම යන්නට ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය පමණක් හැදෑරීම වේ. ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය පමණක් හැදෑරීම වේ. ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය පමණක් හැදෑරීම ඇතුළත දේශපාලන හැදෑරීම කියද්දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය අපි ඉගෙන ගන්න ඒ වුණාට ඒ පමණක් හැදෑරීමෙන් නවතින්නේ නැහැ නේ හරියද? ඒක වැරදි ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය පමණක් හැදෑරීම වෙන්නේ නැහැ දේශපාලන හැදෑරීම ගැන කතා කරද්දී හරියද? ඒක වැරදි. දෙක රාජ්‍යයේ බලය ලබා දීම සඳහා වන අරගලය පිළිබඳව පමණක් හැදෑරීම අයත්තේ. රාජ්‍යයේ බලය ලබා දීම ගැන අපි ඉගෙන ගන්නවා දේශපාලන හැදෑරීම. ඒ වුණාට ඒ පිළිබඳව පමණක් හැදෑරීම වෙන්නේ නැහැ නේ දේශපාලන හැදෑරීම කියන්නේ. දෙකත් වැරදි. තුන ඡන්දදායක හා වෘත්තීය දේශපාලඥයන්ගේ චර්යාව පමණක් ඊට අදාළ වේ නෑ. ඡන්දදායක සහ වෘත්තීය දේශපාලඥයන්ගේ චර්යාව පමණක් දේශපාලන හැදෑරීම වෙන්නේ නැහැ. හරිද? තුන වැරදි. ඒගොල්ලෝ ගැන ඉගෙන ගන්නවා. අපි කතා කරන ඒ වුණාට මේ ඡන්දදායක සහ වෘත්තීය දේශපාලඥයන්ගේ චර්යාවෙන් ඉගෙන විතරක් කතා කරලා අපි නවතින්නේ නැහැ නේ. පමණක් කියන වචනේදීම පොඩ්ඩක් කල්පනා කරන්න. හරිද? බලන්න හොඳට ප්‍රකාශය දිහා. උත්තරේ දිහා. හරිද? 4 ආණ්ඩු කරන ක්‍රියාවලියට ප්‍රායෝගික සහභාගීවීම අයත් වෙනවා. දේශපාලන හැදෑරීම කියද්දී ආණ්ඩු කරන ක්‍රියාවලියට ප්‍රායෝගික සහභාගීවීම අයත් වෙනවලු නෑනේ ආණ්ඩු කරන ක්‍රියාවලියට ප්‍රායෝගික සම්බන්ධයෙන් දේශපාලනය කිරීම කියද්දී මේක දේශපාලන හැදෑරීමනේ. ආණ්ඩු කරන ක්‍රියාවලියට ප්‍රායෝගික සහභාගීවීමක් ඕන නෑ දේශපාලන හදාරන්න. 4 වැරදි. 5 පාලකීන්ගේ ගතිගුණ කුසලතා පාලන ක්‍රම ඊට අයත් වේ. ඔව් පාලකීන්ගේ ගතිගුණ සහ කුසලතා ඒගොල්ලෝ ගෙනියන පාලන ක්‍රම ගැන අපි දේශපාලන විද්‍යාව හැදෑරීමේදී දේශපාලන හැදෑරීමේදී අපි ඉගෙන ගන්නවා. හරිද? පහ හරි. 20ට 5 උත්තරේ. 20ට 5. 21 දේශපාලන විද්‍යාව නවයුගයේ ආරම්භයත් සමග පහළ වූ ශාස්ත්‍රීය ශික්ෂණයකි. නවයුගයේ ආරම්භයේදී නෙමෙයි දේශපාලන විද්‍යාව ගොඩනැගුණේ. හරිද? ග්‍රීක යුගයේදී. එතකොට එක වැරදි. දෙක ආණ්ඩුවේ ක්‍රියාදාමයන් පමණක් හැදෑරීමට සීමා වූවකි. දේශපාලන විද්‍යාව කියන්නේ ආණ්ඩුවේ ක්‍රියාදාමයන් පමණක් හැදෑරීමට සීමා වූවක්. ආණ්ඩුවේ ක්‍රියාදාමයන් පමණක් අදාරන්නේ නැහැ දේශපාලන විද්‍යාවයි. හරිද? ආණ්ඩුවේ ක්‍රියාදාමයන් ඉගෙන ගන්න වෙනාට ආණ්ඩුවේ ක්‍රියාදාමයන් පමණක් හැදෑරීමක් සීමා වෙන්නේ නැහැ. හරිද? දෙක වැරදි. තුන න්‍යාය සංකල්ප විධික්‍රම ඒකීයත්වයේ මූලික ලක්ෂණයකි. න්‍යාය සංකල්ප සහ විධික්‍රම ඒකීයත්වය නෙමෙයි බහුවිධත්වයේ මූලික ලක්ෂණයකි තිබ්බනම් අන්න හරි. හරිද? ඒකීය නෑ මේ න්‍යාය සංකල්ප විධික්‍රම. හරිද? බහුවිධයි. එක එක දාර්ශනිකයන් එක එක අදහස් පළ කරේ. හරිද? තුනට එන්න ඕනේ බහුවිධත්වය කියලා. එතකොට තුන වැරදි. ඒකීය නෙමෙයි බහුවිධ කියලා එන්න ඕනේ. තුන වැරදි. හතර දේශපාලන විද්‍යාව අධ්‍යයනය සඳහා ප්‍රමිතියේ ප්‍රවේශය මෙන්ම විද්‍යාත්මක ප්‍රවේශයද භාවිතා කරනු ලබයි. ඔව්. අධ්‍යයනය සඳහා ප්‍රවේශය මෙන්ම විද්‍යාත්මක ප්‍රවේශයද භාවිතා කරනවා. ඒක හරි. පහ අනෙකුත් සමාජීය විද්‍යාවන් සමග සම්බන්ධ නොවන ස්වාධීන විෂයක් ලෙස සැලකේ. අනිකුත් සමාජ විද්‍යාවන් සමග සම්බන්ධ වෙනවා දේශපාලන විද්‍යාව කියන්නේ. හරිද? ස්වාධීන විෂයක් නෙමෙයි දේශපාලන විද්‍යාව කියන්නේ. එතකොට 21ට උත්තරේ 4. 22 දේශපාලනය ගැටුම්කාරී හැසිරීම් වලට භාවිතා කරන පර්යාය පදයකි. ගැටුම්කාරී හැසිරීම් වලට භාවිතා කරන පර්යාය කියන සමාන පදයක්. හරිද? ගැටුම්කාරී හැසිරීම් වලට භාවිතා කරන පර්යාය පදයක් දේශපාලනය කියන්නේ. නෑනේ වැරදි. මේක ගන්න නෑනේ. හරිද? එක වැරදි. දෙක රාජ්‍යයට හා රාජ්‍ය පරිපාලනයට සීමා වූ ක්‍රියාවලියලු. දේශපාලනය කියන්නේ ඉස්සෙල්ලත් කිව්වා රාජ්‍ය පරිපාලනයට පමණ සීමා වෙන්නේ නැතුව ඉන් පිටත රාජ්‍ය පරිවාරයේ වෙසෙන පුරවැසියන් සහභාගී වෙන සමාජ භාවිතයක් තමයි දේශපාලනය කියන්නේ. දෙකත් වැරදි. තුන පවුල වැනි ශුද්‍ර මට්ටමේ සංවිධානවල සිට ගෝලීය මට්ටමේ සංවිධාන දක්වා පැතිරුණු ක්‍රියාවල. ඔව් හරියට හරි. පවුල වැනි ශුද්‍ර මට්ටමේ සංවිධාන වලින් පටන් අරගෙන ගෝලීය මට්ටමේ සංවිධාන දක්වා පැතිරිච්ච ක්‍රියාවලිය තමයි මේ දේශපාලනය කියන්නේ. හරිද? තුන හරි. 4 තනි තනි පුද්ගලයන් ක්‍රියා කරන තනි තනියෙන් කරන දෙයක් නෙවෙයි දේශපාලනය කියන්නේ සමාජයේ ඉන්න පුරවැසියන් ඔක්කොම එකතු වෙලා රාජ්‍යයක සිටින සියලු පුරවැසියන් එකතු වෙලා කරන දෙයක් තමයි මේ දේශපාලනය කියන්නේ. එහෙම ක්‍රියාවලියක් තමයි දේශපාලනය කියන්නේ. තනි තනි පුද්ගලයන් කරන ක්‍රියාකාරකම් නෙමෙයි දේශපාලනය කියන්නේ. පහ සියලු දෙනා පිළිගන්නා ආකාරයට සමාජ පොදු යහපත සමග බැදී ඇති ක්‍රියාවලියකි. සියලු දෙනාම පිළිගන්නා ආකාරයට සමාජ පොදු යහපත සමග බැදී ඇති නෑ සමාජ පොදු යහපත සමග බැදී ඇති ක්‍රියාවලිය නෙවෙයි දේශපාලනය කියන්නේ. හරිද? පාත්තරදී හරි උත්තරය වෙල 22කට 3 පවුල වැනි සුද්ධ මට්ටමේ සංවිධානවල සිට ගෝලීය මට්ටමේ සංවිධාන දක්වා පැතුණු ක්‍රියාවලිය. 22කට 3. 23 දේශපාලනය න්‍යායාත්මකව දේශපාලන සංකල්ප හදානු ලබයි. දේශපාලනය
න්‍යායාත්මකව දේශපාලන සංකල්ප හදාරනු ලබයි. දේශපාලනය කිරීමන කියන්නේ මේ න්‍යායාත්මක දේශපාලන සංකල්ප හදාරන්නේ ඒ දේශපාලන විද්‍යාවයි. හරිද? එතකොට වැරදි ඒක වැරදි හොඳට හිතලා බලන්න හොඳට කල්පනාවෙන් මේ උත්තර තෝරන්න. හරිද? න්‍යායාත්මක දේශපාලන සංකල්ප හදාරනු ලබයි කියපු ගමන් එන්න හදාරයි කියපු ගමන් දේශපාලන විද්‍යාව ගැන කියන්නේ. දේශපාලනය හදාරනවා කියන්නේ. හරිද? ඉතින් දේශපාලනයේ තියෙන එක වැරදි. දෙක රාජ්‍ය හා රාජ්‍ය පරිපාලනය අධ්‍යයනයට ලක් කරයි. අධ්‍යයනයක් කරන්නේ නැහැ දේශපාලනයේ. දේශපාලනය කිරීමන්නේ කරන්නේ. හරිද? දෙකත් වැරදි. තුන දේශපාලනයේ ශාස්ත්‍රීය අධ්‍යයනයක් ලෙස පිළිගනු ලැබේ. ඒකෙත් කියන්නේ අධ්‍යයනයක් වැරදි. තුනත් වැරදි. හතර සදාචාරාත්මක දේශපාලනය ආණ්ඩුව හා බද්ධ කරගනු ලබයි. සදාචාරාත්මක දේශපාලනය ආණ්ඩුව හා බද්ධ කරගනු ලබයි. නෑනේ එන හැම ආණ්ඩුවම මේ සදාචාරාත්මක දේශපාලනයක් ගොඩනගන්නේ නෑනේ. සමහරක් ආණ්ඩුව එහෙම සදාචාරාත්මක දේශපාලනයක් ගොඩනගනවා. හරිද? නෙන හැම ආණ්ඩුවම සදාචාරාත්මක දේශපාලනය මේ බද්ධ කරගන්නේ නෑ. හරිද? එතකොට හතරත් වැරදි. පහ දේශපාලනයට පුරවැසියන්ගේ සහභාගිත්වය යන්න මෙහි අර්ථය වේ. දේශපාලන කියන්නේ දේශපාලනයේ පුරවැසියන්ගේ සහභාගිත්වය. 23ට හරි උත්තරේ පහ. 24 දේශපාලනය යනු ආණ්ඩුකරණයට පමණක් අදාළ වූ සංකල්පයක්. නෑනේ ආණ්ඩුකරණයට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි අදාළ වූ සංකල්පයක් නෙමෙයි. හරිද? 24ට එක වැරදි. දෙක මැතිවරණ ක්‍රියාවලියට පමණක් සීමා වෙන්නේ නෑ. මැතිවරණ ක්‍රියාවලියත් කොටසක් තමයි දේශපාලනීය වුණාට මැතිවරණ ක්‍රියාවලිය පමණක් සීමා වෙන්නේ නෑ දේශපාලනයට. හරිද? තුන රාජ්‍ය පරිපාලනයට පමණක් සීමා වෙන්නේ නෑ. රාජ්‍ය පරිපාලනයට පමණක් සීමා නැතුව පරිබාහිර වෙන ක්‍රියාවලියක් තමයි මේ දේශපාලනය කියන්නේ. හරිද? තුනත් වැරදි. හතර රාජ්‍ය හා පුරවැසියන් අතර පවතින බල සම්බන්ධය. ඔව්. රාජ්‍ය හා පුරවැසියන් අතර පවතින බල සම්බන්ධතාවක් තමයි මේ දේශපාලනය කියන්නේ. හතර හරි. හතර හරි 24ට හතර හරි. පහ දේශපාලන විද්‍යාවේ න්‍යායාත්මක පදනම වේ. දේශපාලන විද්‍යාවේ න්‍යායාත්මක පදනම මම කිව්වා. දේශපාලන විද්‍යාවේ න්‍යායාත්මක පදනම ඇවිල්ලා දේශපාලන විද්‍යාව හැදෑරීම. දේශපාලනය නෙමෙයි දේශපාලන විද්‍යාවේ න්‍යායාත්මක පදනම. දේශපාලනය කියන්නේ දේශපාලන විද්‍යාවේ න්‍යායාත්මක පදනම නෙමෙයි. දේශපාලන විද්‍යාවේ න්‍යායාත්මක පදනම වෙන්නේ ඇවිල්ලා දේශපාලන විද්‍යාවේ හැදෑරීම. හරිද? ඒක හොඳට මතක තියාගන්න. එතකොට පහත් වැරදි. මේකට උත්තරය ඇවිල්ලා ඊට ලැබේ ප්‍රශ්නේ 24. 24ට උත්තරය ඇවිල්ලා 4. රාජ්‍ය හා පුරවැසියන් අතර පවතින බල සම්බන්ධතාවය තමයි මේ දේශපාලනය කියන්නේ. හරිද? 25 දේශපාලන විද්‍යාව. දේශපාලන විද්‍යාව. එක ආත්මීය ජීවිතය පදනම් කරගත් ප්‍රායෝගික භාවිතයකි. දේශපාලන විද්‍යාව කියන්නේ ආත්මීය ජීවිතය පදනම් කරගත් ඒ ආත්මීය කියන්නේ සිතුවිලි සිතුවිලි ඒ හැඟීම් එක්ක තියෙන ජීවිතය පදනම් කරගත්ත ප්‍රායෝගික භාවිතයක් නෙමෙයි දේශපාලන විද්‍යාව කියන්නේ. හරිද? එක වැරදි. දෙක ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් මෙහි ආරම්භක සමාජිකයන් නෙවෙයි. ඔව් හරි. ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් තමයි දේශපාලන විද්‍යාවේ ආරම්භක සමාජිකයෝ. දෙක හරි. තුන කෙටි ඉතිහාසයකට හිමිකම් ඇති විෂයක්ලු. දේශපාලන විද්‍යාව කියන්නේ කෙටි ඉතිහාසයකට හිමිකම් තියෙන විෂයක් නෙමෙයි. දීර්ඝ ඉතිහාසයක් තියෙන විෂයක්. හරිද? දේශපාලන විද්‍යාව කියන්නේ. දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන විෂයක් තමයි දේශපාලන විද්‍යාව කියන්නේ. හරි? තුනත් වැරදි. හතර අධ්‍යයනය සඳහා ශුද්ධ විද්‍යාත්මක ප්‍රවේශය යොදා ගන්නු ලබයි. ශුද්ධ විද්‍යාව කියන්නේ ස්වභාව ධර්මයේ මූලික නියමයන් භාවිතා කරනු ලබන විද්‍යාවක්. හරිද? ස්වභාව ධර්මයේ මූලික නියමයන් භාවිතා කරනු ලබන විද්‍යාවක් තමයි මේ ශුද්ධ විද්‍යාව කියන්නේ. හරිද? හරිද? එතකොට මේ අධ්‍යයන සඳහා ශුද්ධ විද්‍යාත්මක ප්‍රවේශය යොදාගන්නේ නැහැ දේශපාලන විද්‍යාවට. හරිද? හතරත් වැරදි. පහ රාජ්‍ය හා බලය පදනම් කරගනිමින් පටු අධ්‍යයනයකට සීමා වේ. නෑ රාජ්‍ය හා බලය පදනම් කරගෙන පුළුල් අධ්‍යයනයකට තමයි දේශපාලන විද්‍යාව භාජනය වෙන්නේ. හරිද? එතකොට පහ වැරදි. හරි උත්තරය ඇවිල්ලා දේශපාලන විද්‍යාව කියන්නේ ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් මෙහි ආරම්භක සමාජිකයන්. ඔව් හරි. දෙක තමයි හරි උත්තරේ. හරිද? 25ට 2. 26 දේශපාලනය න්‍යායාත්මක දේශපාලන සංකල්ප හදාරනු ලබයි. න්‍යායාත්මකව පොඩ්ඩක් ඉන්න. මේ 26 27 28 ප්‍රශ්න තුනම තියෙන්නේ 23 24 25 කතා කරපු ප්‍රශ්න තුනමයි. හරිද? අපව අරගෙන බලන්න ඔක කතා කරන එක බොරු වැඩක්. කාලේ නාස්ති කරන අපි බොරුවට. හරිද? 27
27 26 25 කියන්නේ 23 24 25 ප්‍රශ්න තුනම තමයි අපව අදලා තියෙන්නේ. හරිද? print කරලා තියෙන්නේ. හරිද? type කරලා තියෙන්නේ. හරිද? මේ ප්‍රශ්න තුනමයි. හරිද? එතකොට ඒක කතා කරන එක බොරු වැඩක්. හරිද? 28 වෙනි ප්‍රශ්නේ. බලන්න හරිද බොරුද කියලා මම මේ කියන්නේ. හරිද? 27 තියෙන්නේ 26 තියෙන්නේ 22 25 තියෙන්නේ. sorry 27 26 25 ඔය ප්‍රශ්න තුනේම තියෙන්නේ මේ 23 24 25 කතා කරපු ප්‍රශ්න තුනම තමයි. හරිද? පේනවනේ. දේශපාලන විද්‍යාව ආත්මීය ජීවිතය පදනම් කරගත් ප්‍රායෝගික භාවිතයකි. 27 තියෙන්නේ ඒකමයි මේ. sorry 25 තියෙන්නේ ඒකමයි. ආත්මීය ජීවිතය පදනම් කරගත් ප්‍රායෝගික භාවිතය. ආත්මීය ජීවිතය පදනම් 28 තියෙන්නේ ඒකමයි මේ පේනවා. ආත්මීය ජීවිතය පදනම් කරගත් ප්‍රායෝගික භාවිතයකි. හරිද? 26 27 28 ඔය ප්‍රශ්න තුනේම තියෙන්නේ 24 23 24 25 තිබ්බ ප්‍රශ්න තුනමයි. හරිද? ඔය බලන්න. හරිද? කතා කරන්නේ බොරු වැඩක්. බොරුවට කාලේ නාස්ති කරන්නේ නැහැ. 29 තිය බලමු. 29 දේශපාලන හැදෑරීම යනුවෙන් අදහස් වන්නේ. දේශපාලනය හැදෑරීම යනුවෙන් අදහස් වන්නේ දේශපාලනය හදාරන්නා ප්‍රායෝගික දේශපාලඥයෙකු වේ. දේශපාලනය හදාරන්නා ප්‍රායෝගික දේශපාලඥයෙක් වෙන්නේ නැහැ නේ. දේශපාලනය කරන්න ඕනේ. හරිද? දේශපාලඥයෙකු වෙනවා නම්. දේශපාලනය හදාරනවා කියලා දේශපාලඥයෙක් වෙන්නේ නැහැ. හරිද? එක වැරදි. දෙක දේශපාලන විද්‍යාවේ කාර්ය දේශපාලනයේ ශාස්ත්‍රීයව අධ්‍යයනය කිරීමක් වේ. දේශපාලන විද්‍යාවේ කාර්ය දේශපාලනයේ ශාස්ත්‍රීයව අධ්‍යයනය කිරීමක් වේ. ඔව් හරි. දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කිරීමක් තමයි දේශපාලන විද්‍යා කාර්යයක් වෙන්නේ. හරිද? දේශපාලන විද්‍යා කාර්යයක් තමයි දේශපාලන ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කිරීම. දෙක හරි. තුන දේශපාලඥයින් බලය තහවුරු කිරීමට යොදා ගන්නා ක්‍රියා මාර්ගයක් වෙන්නේ. දේශපාලනය හැදෑරීම යනුවෙන් අදහස් වන්නේ මේ දේශපාලඥයින් බලය තහවුරු කිරීමට යොදා ගන්නා ක්‍රියා මාර්ගයක් නෙමෙයි. තුන වැරදි. හරිද? හතර ආණ්ඩු කරන ක්‍රියාවලියට ප්‍රායෝගිකව සහභාගී වීම මෙයට අයත් වේ. ආණ්ඩු කරන ක්‍රියාවලියට ප්‍රායෝගිකව සහභාගී වීම මෙයට අයත් වේ. ආණ්ඩු කරන ක්‍රියාවලියට ප්‍රායෝගිකව සහභාගී වීම මෙයට අයත් වේ. ප්‍රායෝගික සහභාගී වීම දේශපාලන හැදෑරීමෙන් මේ වෙන්නේ අදහස් වෙන්නේ නැහනේ. දේශපාලන හැදෑරීමෙන් ප්‍රායෝගිකව මේ ආණ්ඩු කරන ක්‍රියාවලියට සහභාගී වෙන්නේ නැහැ. හරිද? හතර වැරදි. ඒ දේශපාලන කිරීම. හරිද? පහ ඡන්දදායක හා වෘත්තීය දේශපාලඥයන්ගේ චර්යාව පමණක් ඊට අදාළ වේ. ඡන්දදායක හා වෘත්තීය දේශපාලඥයන්ගේ චර්යාව පමණක් අදාළ වෙන්නේ නැහැ දේශපාලන හැදෑරීමේදී. හරිද? හරිද? එතකොට පහත් හරි උත්තරය ඇවිල්ලා මේකට 29ට හරි උත්තරය ඇවිල්ලා කීයද? අපි ගත්තේ 29ට දෙක. දේශපාලන විද්‍යාවේ කාර්ය දේශපාලනයේ ශාස්ත්‍රීයව අධ්‍යයනය කිරීමක් වේ. හරිද? 29ට දෙක. හරි උත්තරය. 30 හරිද? 30 දේශපාලනය. දේශපාලන විද්‍යාවේ න්‍යායාත්මක පදනම ලෙස විග්‍රහ කරයි. හරිද? දේශපාලන විද්‍යාවේ න්‍යායාත්මක පදනම ලෙස විග්‍රහ කරයි. මං ඉස්සෙල්ලත් කිව්වා. දේශපාලන විද්‍යාවේ න්‍යායාත්මක පදනම වෙන්නේ දේශපාලන විද්‍යාව හැදෑරීම. දේශපාලනය නෙමෙයි. හරිද? එක වැරදි. දෙක ආණ්ඩුකරණයට පමණක් සීමා වී ඇති සංකල්ප. දේශපාලන කියන්නේ ආණ්ඩුකරණයට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. හරිද? සෙල්ලත් ප්‍රශ්නවලදී කතා කරා ආණ්ඩුකරණයට පමණක් සීමා වෙන්නේ නැතුව පරිවාරීද පුරවැසියන් භාවිතා කරන සමාජ භාවිතයත් තමයි දේශපාලනය කියන්නේ. හරිද? දෙක වැරදි. තුන දේශපාලනය සමාජ සුබ සාධනය ලබා දීමට සෑම අවස්ථාවක ක්‍රියා කරයි. සමාජ සුබ සාධනය ලබා දීමට සෑම අවස්ථාවක ක්‍රියා කරන දෙයක් නෙවෙයි දේශපාලනය කියන්නේ. හරිද? සමහර වෙලාවට එහෙම කරනවා. ඒ වුණාට එහෙම සමාජ සුබ සාධනය ලබා දීමට සෑම අවස්ථාවකම ක්‍රියා කරන්නේ නැහැ. තුන වැරදි. හතර රාජ්‍ය සහ පුරවැසියන් අතර පවතින බල සම්මතය. රාජ්‍ය සහ පුරවැසියන් අතර පවතින බල සම්මතතාවය තමයි මේ දේශපාලනය කියන්නේ. හරිද? හතර හරි. රාජ්‍ය හා ආණ්ඩුව පිළිබඳව අධ්‍යයනය කරන ශාස්ත්‍රීය තේමාවකි. රාජ්‍ය හා ආණ්ඩුව පිළිබඳව අධ්‍යයනය කරන ශාස්ත්‍රීය තේමාවක්. අධ්‍යයනය කරන ශාස්ත්‍රීය තේමාවක් වෙන්නේ දේශපාලන විද්‍යාව දේශපාලනය නෙමෙයි. හරිද? රාජ්‍ය හා ආණ්ඩුව පිළිබඳව අධ්‍යයනය කරන ශාස්ත්‍රීය තේමාවක වැරදි.
අධ්‍යයනය කියලා ආපු ගමන් මතක් වෙන දේශපාලන විද්‍යාව ඔක හැමතිස්සෙම පැටලෙනවා. හරිද? මතක තියාගන්න. හරිද? උත්තර තෝරද්දී කල්පනාවෙන් උත්තර තෝරන රාජ්‍ය හා ආණ්ඩුව පිළිබඳ අධ්‍යයනය කරන ශාස්ත්‍රීය තේමාවක් වෙන්නේ දේශපාලන විද්‍යාව දේශපාලනය නෙමෙයි. 30ට හරි උත්තරේ රාජ්‍ය සහ දේශපාලනය කියන්නේ රාජ්‍ය හා පුරවැසියන් අතර පවතින බල සම්බන්ධතාවය. හරිද? 30ට 4 උත්තරේ. ඔය පේපරේ කතා කරා. හරිද?